ආයුබෝවන් මගේ ආදරණීයන් හැමෝටම. ඉතින් කොහොමද ඔයාට? හැමෝම ආදරෙන් සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකේ ඔයා මුලින්ම දැක්කේ පිණ්ඩපාත හාමුදුරුවෝ වඩින දවසේ මං උදේම දවස පටන් ගත්ත විදිය. මේ දවසට ඉතින් මං වෙනදටත් වැඩිය චුට්ටක් විතර කලින් නැගිටිනවා. මොකද ඉතින් දානි ටික ලෑස්ති කරගන්නත් එපැයි. ඊට පස්සේ හාමුදුරුවෝ වඩින්න කලින් මම මිදුල හාමුදුරුවෝ වඩින පාරේ ඉඳලා අතු ගන්න පටන් ගන්නවා. ඔයා දන්නවනේ ඉතින් මං හැම මාසෙම තව පන්සල් දෙකකටත් දානි දෙනවනේ. ඒ දානි දෙනවා වගේම බොහොම ප්‍රබෝධයෙන් ආසාවෙන් කැමැත්තෙන් තමා මේ 20 වෙනිදාට පිණ්ඩපාත දානයත් ලෑස්ති කරන්නේ. ඉතින් සමහර මිනිස්සු නම් කියනවා ඉතින් මේ හාමුදුරුවෝ මේ පිණ්ඩපාතේ වඩින එක නිකම් බොරුවට ෂෝ එකට කරන වැඩක් කියලා. ඒක ඉතින් අපිට අදාළ නෑනේ. අපි කරන්නේ බොහොම භක්තියෙන් පින්කමක් නම් අපිට ඒ පින්කම කරගන්න විතරයි තියෙන්නේ. හාමුදුරුවෝ කොහේ ඉඳලා කොහෙට වඩිනවද මොනවා කරනවද කියලා ඔයාලා බලන එක ගැන එච්චර ලොකුවට හිතන්න ඕනේ නෑ. අපි දෙන්නේ දානයක්නේ. ඉතින් සද්දා සිතින් අපි ඒ දානේ සකසලා පූජා කරන එක තමයි තියෙන්නේ. අනිත් එක ඉතින් අපි මහා ලොකු දෙයක් දෙන්නේ නෑනේ. මේ ආහාරයක් පිළියෙල කරලා පූජා කරන එක විතරනේ කරන්නේ. ඒක ඉතින් පිරිසිදුවට පිළිවෙලට බොහොම ශ්‍රද්ධාවෙන් මම පූජා කරනවා. ඔය සමහර අය ඉතින් සමහර වෙලාවට කියනවා පන්සලට දානි ගිහින් දෙනවනේ මිනිස්සු ඒත් ඉතින් බොරුවට මාසෙට එක දවසක් ඇයි ඉතින් මේ පිණ්ඩපාත වඩින්නේ කියලා. මම නම් ඉතින් මේකට හරි ආසයි. මොකද ඉතින් අද වගේ කාලෙක පාරේ ඉතින් මේ වගේ උදේම මෙච්චර ලස්සන දසුණක් දැක ගන්න ලැබෙන එක. ඒ දැකීමමත් ඉතින් මනස සුවපත් කරගන්න පුළුවන්නේ. මොනවා වුණත් බලන්නකෝ ඉතින් උදේ පාන්දරම මෙන්න මේ වගේ එකක් දකිනකොට කොච්චර ලස්සනද කියලා. ඔයත් ඉතින් මේවා බලන්න ආසයි කියලා දන්න නිසා මම මේ ටික හැමදාම වීඩියෝ කරලා ඔයාටත් බලන්න අරන් ඉන්නේ. ගොඩක් අය ඉතින් මගෙන් අහලා තිබුණා අවුරුද්දේ හැම කාලෙම මිදුල කොහොමද මෙහෙම ලස්සනට තියාගෙන ඉන්නේ කියලා. ඉතින් ඔන්න ওই ප්‍රශ්නේ වටාගෙතුන තව පුංචි ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ ඔක්කොම එකතු කරලා මම මේ විදිහට ඔයාට කියලා දෙන්නම්කෝ. ඇත්තටම ඉතින් අවුව කාලෙට වැස්ස කාලෙට ওই මොන කාලෙටත් මගේ මිදුලේ කොයි වෙලාවෙත් ඉතින් මල් තියෙනවා. ඉතින් ඈත පළාත්වල නෙමේ අපේ ළඟපාතායම මගෙන් අහනවා පහයන කාලෙටත් ඔයා කොහොමද මෙහෙම මිදුල තියාගෙන ඉන්නේ කියලා. මෙහෙම ලස්සනට තියාගන්න නම් ඉතින් මිදුල නිතරම නඩත්තු කරන්න ඕනේ. අවුරුද්දට ගාන්න ගෙනාපු තීන්ත ටිකක් ඉතුරු තිබ්බා. ඔන්න ඉතින් ওই තීන්ත ටික තමයි මම මේ ටයර් වල ගන්නෙ. පහුගිය දවස්වල වැස්සත් එක්ක මේ ටයර් වලට මඩ විසි වෙලා ටිකක් ඇත වෙලා තමයි තිබුණේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලට අපිට ඉතින් පුළුවන් ඔය වගේ අවුරුද්දට එහෙම ගෙනත් ගාලා ඉතුරු වුණ තින්ත තියෙනවනේ. ওই තින්ත ටිකක් එහෙම ඉතින් ගා ගන්න පුළුවන්. මං කියන්නේ ඔයාට අලුතෙන් තින්ත ගෙනත් මඩ වෙන සැරේට ගන්න කියලා. එහෙම කරන්න බෑනේ ඉතින් ඇත්තටම තින්තක් ටිකක් ගණන්නේ. ඔන්න එහෙනම් අද ඉඳන් මතක තියාගන්න. ඔය අවුරුද්දට එහෙම නැත්තම් ගෙදර උත්සවයකට එහෙම තින්ත ගන්න එකවර තින්ත ගන්නකොට ඔයා තින්ත පොඩ්ඩක් වැඩිපුර ගන්න. එතකොට ඉතින් ඉතුරු වෙන තින්ත ටික හොඳට මූඩිය වහලා පරිස්සම් කරලා අරන් තියාගත්තොත් ඔයාට පුළුවන් අවුරුද්ද මැදදී ඔයාගේ මිදුල චුට්ටක් පරණ වෙලා කැත වෙලා වගේ නම් ආයෙ අලුතෙන් අලුත් කරගන්න. එතකොට ඉතින් ආයෙ මිදුල අලුත් කරන්න කියලා ඔයාට මගෙදි සල්ලි වේදම් කරන්න වෙන්නේ නෑනේ. අර කලින් ගත්ත තින්තමනේ තියෙන්නේ. එහෙම නැත්තම් ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මල් පෝච්චි, ඔය ටයර්, කලගෙඩි ඔන්න ඔය වගේ වලට මඩ විසි වෙලා වගේ තියෙනවා නම් හොඳ කොහු බ්‍රෂ් එකක් අරගෙන බිම් ටිකක් හරි මොනවා හරි දාලා ඔයාගේ මල් පෝච්චි ටික හොඳට අතුල්ලලා හොදගන්න. ඊට අමතරව ඉතින් තව කරන්න ඕනේ දෙයක් තමයි නිතරම ඔය ගස්වල තියෙනවා නේද වේලෙන කොළ, මල්, නටු මේවා කඩලා අයින් කරන්න ඕනේ. තවත් දෙයක් තියෙනවා. ඔන්න මල් ගහක මල් පිපිලා ඉවර වුණාම ඒ මල් ගහේ අතු ටික කප්පාදු කරන්නත් ඕනේ. එහෙම කප්පාදු කරොත් තමයි ආයෙත් අලුතෙන් දළු ඇවිල්ලා අලුත් මල් පිපෙන්නේ. ඔය බෝගන්විලා වල වගේ එහෙම අතු කප්පාදු කරන් ආයෙත් මල් ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දට දෙපාරක් තුන් පාරක් විතර මල් පිපෙනවා. වැස්ස කාලෙට නම් ඉතින් බෝගන්විලා වල මල් නෑ. ඉතුරු පායන කාලෙට ළඟ මල් ගන්න පුළුවන්. මල් හැලුණ ගමන් අතු ටික කප්පාදු කරොත්. හැමදාම මිදුලේ මල් තියෙන්නේ ඉතින් විශේෂම දේ තමා හොඳට වතුර ටික දාන එක. පොහොර මොනවා නැතත් ගහක හොඳට මල් පිපෙනවා වතුර ටික හරියට වෙලාවට ලැබෙනවා නම්. ඔන්න ගොඩක් පායන දවස්වල නම් මම නම් ඉතින් උදේ හවස දෙකේදීම වතුර දානවා. ඔයා අහලා තියෙනවද මල් ගස් වලට රැයට වතුර දාන්න හොඳ නැහැ කියලා? ඒකට හේතුව දන්නවද? ගොඩක් වෙලාවට ওই රැයට වතුර දැම්මාම ගස් කොළන් වල දිලීර හැදෙනවා වැඩි.
ඒ දිලීර හැදෙන නිසා තමයි රෑ වෙලා වතුර දාන්න එපා කියලා කියන්නේ. හැබැයි ඉතින් වතුර ගොඩාක් අඩු කාලෙට ගොඩක් පායන කාලෙට අපිට නම් ඉතින් එහෙම දවස් වලට වතුර එන්නෙත් නැතුව යනවා. එතකොට රෑ 12ට විතර වගේ පාන්දර 1ට වගේ සමහර දවස් වලට වතුර එන්නේ. ඉතින් උදේ වෙද්දී ආයෙ වතුර නතර වෙන හින්දා අපි නම් ඉතින් ඔන්න ඔය ගොඩක් රෑ වෙලත් ඒ කාලෙට වතුර දානවා. මම ඒ ටික කිව්වේ දැන් සමහර වෙලාවට කවුරු හරි ඔයාට කිව්වොත් රෑට පැලවලට වතුර දාන්න හොඳ නෑ කියලා ඔයා වතුර නොදාම ඉන්නවනේ. එහෙම එක ප්‍රතිපත්තියකම ඉන්න එපා. එහෙම ගොඩාක් පායන කාලෙට රෑ හරි කමන්නේ පැලයට වතුර ටිකක් නෙවනි කරන්නේ. රෑ හරි වතුර ටිකක් දැම්මොත් තමා පැලේ වේලෙන්නේ නැතුව ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය වැස්ස වගේ තෙත කාලවල් වලට නම් ඉතින් රෑට වතුර දැම්මහම දවල්ටත් හොඳ අවුවක් වැටෙන්නේ නෑනේ. අන්න එතකොට තමා දිලීර වර්ගයම වැඩිපුර හැදෙන්නේ. ඒ නිසා තමයි ඉතින් රෑට වතුර දාන්න එපා කියලා කියන්නේ. ඊළඟට ඉතින් පැලවලට දාන පොහොර. ඔයා ඔයාගේ පැලවලට මොනවා හරි රසායනික පොහොර වර්ගයක් දානවා නම් ඒ දාන පොහොර වර්ගය නැවතත් දාන්න ඕනේ කාලෙට දාන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ගහේ පොහොර ගතිය අඩු වෙලා ඒ පැලේ සවුත් වෙන්න බලනවා. මම නම් ඉතින් රසායනික පොහොර දාන්නේ නෑනේ. මම දාන්නේ ගොම පොහොර. ගොම පොහොර වලට ඉතින් කොච්චර කාලයක්ද කියලා නෑ. ඕනෙම වෙලාවක දාන්න පුළුවන්. ගොම පොහොර සැර නැති නිසා කොච්චර වැඩි වුණත් අඩු වුණත් එහෙම මොනවත්ම ප්‍රශ්නයක් වෙන්නේ නෑ පැලවලට. ඊළඟට ඉතින් තවත් දෙයක් තියෙනවා. හැමදාම මල් තියාගන්න නම් ඔයාගේ ඔය මල් වර්ගවල ඇට වර්ග තියෙනවනේ. අන්න ඒවා ඔයා මල් වේලෙනකොට බීජ ටිකක් අරන් තියාගන්න. මොකද සමහර විට ඔය ගහ නැත්තර නැති වෙලා යනවා. ඔයා ඇට වර්ග ටිකක් අරන් තියාගත්තොත් ඔයාට නැති කරගන්න නැතුව ආයෙත් පැල කරගන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. ඔයාගේ තියෙන හැම මල් ගහකින්ම අත්තක් දෙකක් ඔයා තවත් තැනක හදලා තියන්න. එක ගහකට ලෙඩක් ආවොත් ඔයාට ඒකෙන් තවත් පැලයක් තියෙනවනේ එතකොට. මම නම් කරන්නේ පෝච්චි වල හදලා තියෙන පැල පඳුරක් එහෙම ලොකු වෙනකොට ඒ පඳුර පිටින්ම ගලවලා බිමින් හදනවා. ඊට පස්සේ ඒ පෝච්චියට ආයෙ අලුතෙන් ඒ જાතිම පැලයක් හදා ගන්නවා. එතකොටත් ඉතින් මල් නැති වෙන්නේ නැහැ. එහෙම ඉතින් මල් පරිස්සම් කර ගන්න ඕනේ. නැත්තම් ඉතින් සල්ලි දීලා තවාණෙන් ගේනවා. ආයෙ පැලේ මැරුණාම ආයෙත් සල්ලි දීලා ඔයා ගේනවා. මේක ඉතින් ඉවරයක් වෙන්නේ නැහනේ. පුළුවන් තරම් ඔයාගේ ළඟ තියෙන පැල ආයෙ තැන්වල හදලා බෝ කරලා තියාගන්න. අනිත් දේ ඉතින් මං හැමදාම කියනවනේ මේ ගස් කොළන් වල නිතර මල් පිපෙන්නේ නම් අපි ඉතින් ඒවට හොඳට ආදරය කරන්න ඕනේ. හැමදාම ගහක් කොළක් අත ගාලා මං නම් ඉතින් මේ මල් ගස් වටේම තමයි දවසම කැරකි ඉන්නේ වැඩි වෙලාවක්. ඔන්න ඉතින් මං කියවගෙන ගියා. ඔයාට ඕනේ දේවල් මොනවත් කියවුණාද නැද්ද දන්නෙත් නෑ. මගේ අතින් කියවුන්නේ නැති ඔයාට දැනගන්න ඕනේ මොනවා හරි තියෙනවා නම් ඉතින් මගෙන් අහන්න. මං ඕනේ වෙලාවක ඔයාට කියලා දෙන්න ලෑස්ති. මල් පැල හදන එක ගැන, එතකොට කෑම බීම හදන ගැන මන් දන්නේ හැමදේම ඉතින් ඔයත් එක්ක බෙදා ගන්න මං හරි කැමතියි. එහෙනම් ඉතින් මං අදත් ගිහින් එන්නම්. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනවා කියලා පොරොන්දු වෙන්නම්. ඔයාගේ ආදරණීයයන් එක්ක හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට.